ෂැඩෝ ක්‍රෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Adobe collection එක license expiration එකක් විදිහට හැමෝටම පෙන්වන්න ගන්නවා මේ දවස්වල. ඒ කියන්නේ crack version පාවිච්චි කරන කට්ටියගේ Photoshop Premiere Pro Adobe collection එකම වැඩ නැතුව යනවා. මොකද අපිට access දෙන්නේ නැහැ. පොඩි message එකක් කැපිය වෙනවා. ඒ message එකෙන් පස්සේ අපිට ඒකේ වැඩක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මෙන්න මේ message එක තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. service alert එකක්. එතකොට මේක තියෙනවා this app will disable in 5 days කියලා message එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ crack පාවිච්චි කරන කට්ටියට එතකොට මේකේ වැඩක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි බලමු මේක solve කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ software එක අයින් කරගන්න. මම මගේ software එක අයින් කරගන්න task manager ගිහිල්ලා මගේ open කරලා තියෙන software එක end-task කරගන්නවා. එතකොට අපි කොහොම හරි මේක try කරමු සම්පූර්ණයෙන්ම මේ message එක එන්නේ නැති විදිහට අපේ Photoshop එක තිබුණ තත්ත්වෙටම ආයෙ ගන්න. හරි. මම ආයෙ පාරක් මෙන්න මේ message එක අයින් කරන්න බැලුවා. මෙතනින් අයින් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද මේ close කියන button එක hide වෙලා තියෙනවා. ආයෙ task manager ගිහිල්ලා මම මේ Adobe Genuine Service Alert කියන software එක open වෙලා තියෙන alert එකත් end task කරගන්න. එතකොට ඔයාලට මේ display වෙලා තියෙන alert එක නිකම්ම අයින් වෙනවා. හරි. ඔයා මේක කරන්න මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ Windows security එකට වඩා start bar එකට ගිහිල්ලා Windows security කියලා type කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් notifications area එකෙන් open කරගන්න පුළුවන්. මෙහෙම open කරගත්තාන් පස්සේ ඔයාලට වම් පැත්තෙන් පේනවා firewall and network protections කියලා option එකක්. මේ firewall and network option කියන protections කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාම තියෙනවා advanced settings කියලා option එකක්. මේ advanced settings කියන option එක click කරන්න. advanced settings කියන option එක click කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Windows Defender Firewall with advanced security කියලා option එකක්. හරිද? එතකොට මේ වගේ dialog box එකක් ඔයාලට appear වෙනවා. මේකෙන් ඔයාලට අවශ්‍ය block කරන්න අවශ්‍ය software එකේ path එක තමයි දෙන්න ඕනේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් inbound rules and outbound rules කියලා කොටස් දෙකක් තියෙනවා. අපි මෙතනදී මුලින්ම inbound rules කියන එක click කරන්න ඕනේ. ඒක click කරලා දකුණු පැත්තේ ඔයාලට බලන්න පුළුවන් new rules කියලා option එකක්. මේ new rules කියන option එක click කරන්න. මේ click කරගත්තාන් පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් programs කියලා එකක්. ඒකට tick එක දාලා next කරන්න. ඊට පස්සේ this programs path කියලා option එකක් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ this program path කියන එකට ඔයාගේ Photoshop එකේ path එක දෙන්න ඕනේ. install කරලා තියෙන pathway එක. හරි. මම මෙතනින් start menu ගිහිල්ලා Photoshop එක උඩ right click කරලා Photoshop එකේ icon එක උඩ right click කරලා මෙතනින් select කරගන්නවා open file locations. මගේ මේ software එක install කරලා තියෙන file location එක මම open කරගන්නවා. මේ විදිහට මම ගිහිල්ලා file locations කියන එක click කරන්න පුළුවන්. එතකොට මගේ Photoshop install වෙලා තියෙන දේ පේනවා ඔයාලට. මේක උඩ right click කරලා මෙතන යන්න ඕනේ properties කියන එකට. හරිද? මේ properties කියන එකට ගියන් පස්සේ අපිට ගන්න පුළුවන් මේක install වෙලා තියෙන pathway එක. මේ තියෙන්නේ target වෙලා තියෙන pathway එක. මම මෙන්න මේක copy කරගන්නවා. copy කරලා නැවතත් යනවා Windows Firewall Defender එකට. මෙතෙන් ගිහිල්ලා ඉවරලා මම this path programs කියන එකට මේක copy කරලා මෙන්න මේ double quotations දෙක අයින් කරගන්නවා. delete කරගන්නවා double quotations දෙක. okay. ඊට පස්සේ මම next කියන එක click කරගන්නවා. next කියන එක click කරන්න කලින් මම මෙතනදී ආයෙ පාරක් දැන් මරක double quotation එකත් එක්කමනේ copy වුනේ. මම ඉතින් මේ double quotation එක delete වෙච්ච pathway එක ආයෙ පාරක් copy කරගන්නවා. මොකද මට තව තැනක් තියෙනවා එතෙන්ටත් මේක දාන්න ඕනේ. මේක මේ විදිහට copy කරලා මේක මේ විදිහට copy කරලා ඔයාලට right click කරලා copy කරගන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම control C ඔබලා copy කරගන්න පුළුවන්. ඊට පස්සේ next කරායින් පස්සේ මෙන්න මේ වගේ display වෙනවා. මෙතනදී ඔයා select කරගන්න ඕනේ block the connections කියන option එක. මේ block the connection කියන එක click කරලා next කරගන්න. ඒක next කරගත්තාන් පස්සේ මෙතනදී මේ tick තුනක් දාන්න තියෙනවා domain private public කියලා. මෙතනදී මේ තුනටම tick එක දාලා ඔයා මෙතනදී next කරන්න. එහෙම next කරාම පස්සේ name එකක් අහනවා. ඔයා මෙතනදී මේකට දෙන්න Photoshop කියලා. Photoshop කියලා දීලා ඉවරලා finish කියන එක press කරන්න.
ඕකේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම Photoshop එක block වෙලා තියෙනවා. ඊට පස්සේ outbound කියන එකටත් ගිහිල්ලා ඉවරලා ඔයා මෙතනදී select කරගන්න ඕනේ new rules කියන option එක. අපි ආය පාරක් අර කරපු දෙයම මේ outbound rules කියන එකටත් දාන්න ඕනේ. ඕකේ. මම new rules කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා කලින් කරා වගේම program කියන එක ටික් එකක් දාලා තියෙන්නේ next කරගන්නවා. ඊට පස්සේ මෙතනදී මම අර කලින් copy කරගත්ත link එක නැත්නම් pathway එක අපි path එක මෙතනදී paste කරගන්නවා. හරි ඊට පස්සේ ආයෙ පාරක් next කරගන්නවා. අපි next කරන් පස්සේ ඊළඟට කරපු options ටිකම නැත්නම් step ටිකම මේකෙත් කරන්න තමයි තියෙන්නේ. next කරලා මෙතනදී automatically select වෙලා තියෙන්නේ block the connections කියන එක. අපි ඒකට next කරනවා. ඊට පස්සේ මේකත් ටික් තුනම දාලා ටික බලලා next කරගන්නවා. ඕකේ මෙතනටත් අපි දෙන්න ඕනේ කලින් වගේම Photoshop කියලා. දීලා ඉවරලා මම finish කරගන්නවා. ඕකේ. දැන් ඔයාගේ වැඩේ හරි. ඔයා දැන් මේ open කරලා තියෙන හැම දෙයක්ම close කරලා ඔයාට මේ වෙලාවේ ඔයා Wi-Fi එක disconnect කරගන්න මුලින්ම Wi-Fi disconnect කරගන්න මොකක් හරි Wi-Fi එකකට ඔයා connect වෙලා ඉන්නවා නම් ඒක disconnect කරලා මම Wi-Fi off කරගන්නවා. හරි. ඊට පස්සේ මම මගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරගන්නවා. මොකද අපි මේක රීබූට් කරගන්න ඕනේ Windows එක. හරි. මම PC එක රීස්ටාර්ට් කරනවා. රීස්ටාර්ට් කරලා මම ආයෙ වීඩියෝ එකට එන්නම්. හරි. කම්පියුටර් එක රීස්ටාර්ට් කරාන් පස්සේ මම ආයෙ මේ ඔන් කරගත්තා. ඔන් කරලා ඉවරලා මම Photoshop එක ඕපන් කරගන්නවා. අපි බලමු මේ ගැටලුව හරි ගිහින්ද කියලා. අපි බලමු මේ ගැටලුව හරි ගිහිල්ලාද කියලා. Photoshop ඕපන් කරගන්නවා. ඕකේ. දැනට නම් කිසිම alert එකක් ආවේ නැහැ. service alert එකක්. මම යනවා ෆයිල් වලට. අපි බලමු මොකක් හරි මම කලින් ඕපන් කරගත්ත image එකක් තියෙනවද කියලා. ඕකේ. යම් trend ගෝලික. ඕකේ. මේක ඕපන් කරගන්නවා. හරි. ඕකේ. option එක වැඩ කරලා තියෙනවා. මම අර වීඩියෝ එක ගනිද්දී මේ ඇලර්ට් එක ආවේ නෑ. හැබැයි ටික වෙලාවක් වැඩ කරලා ඉවර වුණාට පස්සේ මට නැවතත් මෙන්න මේ Adobe එකෙන් එවලා තියෙනවා මෙන්න මේ වගේ service alert එකක්. මේක තියෙනකොට ටිකක් වැඩ කරගන්න අමාරුයි. මොකද එකපාරට ටික වෙලාවක් තියලා තමයි මේක automatically අයින් වෙන්නේ. එතකොට සාමාන්‍ය විනාඩි 5කට සැරයක් වගේ මේ alert එක දැන් 5 පාරක් විතර ආවා. හරි අපි බලමු මේ alert එකත් කොහොමද අයින් කරගන්නේ කියලා. ඔයා මුලින්ම යන්න control panel වලට control panel වලට program and features කියන එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා software එක Adobe genuine service කියලා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගෙන අපි මේක uninstall කරලා දාමු. මොකද අපිට දැනට මේක අවශ්‍ය වෙන්නේ නැති නිසා. මේක uninstall කරත් ඔයාලට මේකෙන් messages එන එක නතර වෙනවා. හරි. මම මෙන්න මේ service alert එන මෙන්න මේ software එක සම්පූර්ණයෙන්ම uninstall කරගන්නවා. ඕකේ. චූටි වෙලාවක් යයි uninstall වෙන්න. බලමු. ඕකේ. දැන් uninstall වුණා. දැන් ඔයාගේ Photoshop එකට කිසිම ගැටලුවක් නැහැ. වෙන alert එන්නේ නැහැ. අපිට පාඩුවේ වැඩ කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලට සාමාන්‍යයෙන් මේක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් ඔයාගේ ළඟට ගෙන ගන්න ඕනේ නම් ඔයා දැන්ම Shadow Crash YouTube channel එක subscribe කරන්න. Thank you.